ඉංග්‍රීසි භාෂාවේ තියෙන බලවත්ම වාක්‍ය. එහෙම තමයි මම තම්නෙල් එකේ දාලා තියෙන්නේ. ඇත්තටම ඔයාට අද පාඩම හරියටම අධ්‍යයනය කරොත් ඔයාට තේරෙයි මේ කියන වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙන බලවත්ම වාක්‍ය තමයි කියලා. මොකද මේ වාක්‍ය? මේ වාක්‍ය තමයි try this. try this. මේකේ සාමාන්‍ය සිංහල අර්ථය ගත්තහම උත්සාහ කරන්න මේක නැත්නම් මේක උත්සාහ කරන්න. ඒකේ තරම් ලොකු දෙයක් නැහැ. හැබැයි මේ වාක්‍ය පාවිච්චි කරලා අපිට කොයිතරම් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා ඔයා දැනගත්තාම ඔයාට තේරෙයි මේක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන බලවත්ම වාක්‍ය කියලා. අපි උදාහරණ එකින් එක බලමු. හරි? ඔයා හිතන්න ඔයා කෑමක් අරගෙන යනවා. කෑමක් අරගෙන ගිහිල්ලා ඒ කෑම කෙනෙකුට දෙනවා මෙහෙම. දෙන ගමන් කියනවා මොකද්ද? try this. එතන try this කියන එකේ අදහස මොකද්ද? මේක කාලා බලන්න. බලන්න එතන කාලා කියන එකට මේ eat කියන වචනේ ගෑවිලාවත් නැහැ. try this කියන වචන දෙක විතරයි කිව්වේ. හැබැයි එතනදී අදහස් වෙන්නේ try this කියන එකේ අදහස වෙන්නේ කාලා බලන්න. ඔයා හිතන්න බලන්න ඔයා බීම එකක් අරන් යනවා කෙනෙකුට. බීම එකක් අරන් ගිහිල්ලා එයාට දෙනවා දෙන ගමන් කියනවා try this කියලා. එතකොට try this කියන එකේ තේරුම මොකද්ද? බීලා බලන්න. මේක බීලා බලන්න. ඔයා හිතන්න බලන්න කෙනෙකුට ඔයා ගිහිල්ලා ටී-ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි මොකක් හරි ඇඳුමක් දෙනවා. ඇඳුමක් දෙන ගමන් ඔයා එයාට කියනවා try this කියලා. එතන try this කියන එකේ අදහස තමයි මේක ඇඳලා බලන්න නැත්නම් මේක දාලා බලන්න. ඔයා හිතන්න මෙහෙම ඔයා පෑනක් හරි පැන්සලක් හරි මොකක් හරි ඔය වගේ දෙයක් ගිහින් දෙනවා. ගිහින් දීලා ඔයා කියනවා try this කියලා. එතකොට මොකද්ද ඔයා එතනදී අදහස් කරන්නේ try this කියන වචන දෙකෙන්? එතනදී අදහස් කරන්නේ මේක පාවිච්චි කරලා බලන්න. හරි. එතකොට ඔයා පොතක් දෙනවා කෙනෙකුට. පොතක් දීලා කියනවා try this කියලා. එතකොට මොකක්ද අදහස් වෙන්නේ? try this කියන එකෙන් එතනදී අදහස් වෙන්නේ මේක කියවලා බලන්න. හරි? මොකක් හරි අපි පිළියමක් මොකක් හරි මගේ වගාවට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි කිව්වහම කවුරු හරි ඒකට මොකක් හරි පත්‍රිකාවක් හරි මොකක් හරි දෙනවා ඒකට සොලියුෂන් එකක් විදිහට එය දීලා කියනවා මේක අත්හදා බලන්න. මේක අත්හදා බලන්න. කොහොමද අපි ඒක කියන්නේ? try this. ඇති. try this කියන එකෙන් එතනදී අදහස් වෙන්නේ මේක අත්හදා බලන්න. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් try this කියලා මේක කරලා බලන්න. එතකොට කොයිතරම් දේවල් වලට මේ try this කියන එක පාවිච්චි වෙනවද? දැන් අපි කතා කරපු ඒවා විතරක් බලන්න. මේක කාලා බලන්න try this. මේක බීලා බලන්න try this. මේක ඇඳලා බලන්න try this. මේක දාලා බලන්න try this. මේක පාවිච්චි කරලා බලන්න try this. මේක කියවලා බලන්න try this. මේක අත්හදා බලන්න try this. මේක කරලා බලන්න try this. බලන්න කොච්චර අදහස් වලට අපි තනි වාක්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හරි. අපි යනවා දැන් මේ පාඩමේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසෙන් මම මොකද්ද කියලා දෙන්නේ. මේ try this කියන එකට පස්සේ ඕනනම් අපිට නාමපදයක් දාලා ඒ නාමපදේ විශේෂ කරලා පෙන්වන්න පුළුවන්. කොහොමද ඒ? ඔයා හිතන්න බලන්න දැන් මම කාමරයට ගිහිල්ලා මේ ටී-ෂර්ට් එකක් ගෙනාවා නැත්නම් ෂර්ට් එකක් ගෙනාවා. ඒ ෂර්ට් එක දෙන්න යන්නේ කාට හරි. ගිහිල්ලා එයාගේ අතටම දෙනවා නම් try this කිව්වහම ඇති. මොකද ෂර්ට් එක පේනවනේ යාට. try this කිව්වහම ඇති. හැබැයි ඔයා හිතන්න බලන්න එයා දැන් කාර්ය බහුල වෙලාවක ඉන්නේ. එයාට මගේ දිහා බලන්නවත් බෑ. එයා ඉන්නවා මං කියන දේ ඇහෙනවා. ඇහුණාට එයාට මාව දිහා බලන්නවත් බෑ. එයා කාර්ය බහුල තත්වයක ඉන්නේ. ඊට පස්සේ මම බලනවා එයා කාර්ය බහුලයි. ඊට පස්සේ ඒ ෂර්ට් එක මම දානවා මේසයට නැත්තම් ඇඳට දානවා. ඇඳ තියෙන්නේ ළඟ නම් ඇඳ උඩට දානවා. දාලා ඉවරලා මං කියනවා try this. try this කිව්වහම එයාට පේන්නේ නැහැනේ මොකද්ද කියලා. ඒ නිසා අපිට ෂර්ට් කියලා ඒ try this එකට පස්සේ දාන්න පුළුවන්. try this shirt. මේ ෂර්ට් එක දාලා බලන්න. එතකොට නාමපදයේ අවශ්‍ය නම් අපිට අගට දාන්න පුළුවන්. හරි? එයාගේ අතටම දෙනවා නම් ෂර්ට් කියන වචනේ කියන්න ඕනේ නැහැ. try this කියලා විතරක් කිව්වහම ඇති. දැන් මෙයාගේ අතට දෙනව නෙවෙයිනේ. එයා වෙන පැත්තක බලාගෙන ඉන්නේ. මං කියනවා මේ කැඳ උඩට දාලා try this shirt කියලා. ඒ වගේ අපිට ඕනම නාමපදයක් දාලා මේ වාක්‍යයට අපිට එකතු කරන්න පුළුවන්. try this shirt. මේ ෂර්ට් එක දාලා බලන්න. try this blouse. මේ බ්ලවුස් එක දාලා බලන්න. try this necklace. මේ necklace එක දාලා බලන්න. මේ මාලය දාලා බලන්න. try this cake. මේ කේක් කාලා බලන්න. try this piece of cake. මේ කේක් කෑල්ල කාලා බලන්න. try this pen. මේ පෑන මොකද්ද?
පාවිච්චි කරලා බලන්න. මේ පෑන පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරන හැම දෙයකටම මේක කියන්න පුළුවන්. try this pen, try this pencil, try this eraser ඒ විදිහට. සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් try this app කියලා. try this app කියලා කියන්නේ මොකද්ද? මේ app එක පාවිච්චි කරලා බලන්න. දැන් ඔය වැඩේට මේ app එක පාවිච්චි කරලා බලන්න. හරි. එතකොට මෙහෙමත් කියන්න පුළුවන් try this medicine. මොකද්ද මේ කියන්නේ? මේ බෙහෙත පාවිච්චි කරලා බලන්න. මේ බෙහෙත පාවිච්චි කරලා බලන්න try this medicine. ඔයා හිතන්න බලන්න කාට හරි දැන් කෝල් එකක් ගන්න අර නම්බරෙන් කෝල් කරලා බලනවා මේ නම්බරෙන් කෝල් කරලා බලනවා නෑ. ප්‍රතිචාරයක් නෑ. ඊට පස්සේ මම කියනවා මේ නම්බරෙන් කෝල් කරලා බලන්න. මේ නම්බරෙන් කෝල් කරලා බලන්න. කොහොමද කියන්නේ? try this number. try this number. මේ නම්බරෙන් කෝල් කරලා බලන්න. එතකොට අපි කියමු දොරක් අරගන්න බැරුව අර යතුරු දානවා මේ යතුරු දානවා හරියන්නේ නැහැ. හැබැයි මම දන්නවා මේ යතුරු නෙමෙයි මෙන්න මේ යතුරු තමයි මේකට හරියන්නේ කියලා. එතකොට මම කියනවා try this key. මේ යතුරෙන් බලන්න. මේ යතුරෙන් පාවිච්චි කරලා බලන්න. try this key. කොච්චර ව්‍යායාම් කළත් හරියන්නේ නැහැනේ මේ බඩ බහින්නේ නැහැනේ. ඒ වගේ කියනකොට මම කියනවා මම පොඩ්ඩක් ව්‍යායාමයක් කරලා පෙන්නලා මම කියනවා try this exercise. try this exercise. මේ exercise එක කරලා බලන්න. මේ exercise එක කරලා බලන්න. හරි. මේ බල්බ් එක කොච්චර දැම්මත් වැඩක් නැහැ ඒක පිච්චෙනවා. ඊට පස්සේ මම කියනවා මොකක් හරි බල්බ් එක පින්තූරයක් පෙන්නලා හරි බල්බ් වර්ගයක නමක් පෙන්නලා හරි කියනවා try this bulb. මේ බල්බ් එක පාවිච්චි කරලා බලන්න. try this bulb. මේ බල්බ් එක පාවිච්චි කරලා බලන්න. එතකොට මොකද්ද මෙන්න මේකේ අදහස? try this way. try this way. මොකද්ද මේකේ අදහස? හරි සරලයි. මේ විදිහට කරලා බලන්න. මේ විදිහට කරලා බලන්න. try this way. මේ විදිහට කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවද මේ try this කියන වචන දෙකෙන් යුතු මේ වාක්‍යයෙන් කොච්චර දේවල් ඔයාලට කියන්න පුළුවන්ද කියලා. ඒක තමයි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ බලවත්ම වාක්‍යය තමයි මේක කියලා. මේ වගේ බලවත් වාක්‍ය තව තියෙනවා. ඒවත් මම ඉස්සරහට මේ පාඩම් සෙට් එකේදී අරගෙන එන්නම්. හරි. එහෙනම් මේ try this කියන වචන දෙකේ වාක්‍ය ඔයා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ඉංග්‍රීසි කතාවට එකතු කරගන්න. එතකොට කොහොමද මම ඒක කියන්නේ? try this sentence. try this sentence. මේ වාක්‍ය උත්සාහ කරලා බලන්න. හරි. ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.